මම තව ටිකක් සරලව කියලා දෙන්නම්කෝ. මෙහෙම හිතන්න. ඔබට හරියටම මාසයේ පළවෙනි දින ඔසප් වීම සිද්ධ වෙනවා. එතකොට ඔබට ඊළඟ ඔසප් වීම සිද්ධ වෙන්නේ මාසයේ 28 වෙනිදා කියලා හිතන්නකෝ. එතකොට දැන් පළවෙනි ඔසප් චක්‍රයේ දින ගණන දින 28යි. මේ විදිහට දෙවැනි ඔසප් චක්‍රයේ ඉඳන් නැවත තුන්වෙනි ඔසප් වීම දක්වා දින ගණන කැලෙන්ඩරයක් අරගෙන ගණන් කරන්න. මොකද සමහර මාසවල දින 29යි, සමහර මාස 30යි, සමහර මාස 31යි නිසා. ඒ විදිහට මාස 6ක කාලයක් පුරාවට ඔබ දින ගණන් කළාම අපි හිතමු පළවෙනි ඔසප් චක්‍රයේ 28යි, දෙවෙනි ඔසප් චක්‍රයේ නැවත දින 28යි, තුන්වෙනි ඔසප් චක්‍රයේ දින 30යි, ඊළඟ ඔසප් චක්‍රයේ දින 31යි, ඊළඟ ඔසප් චක්‍රයේ දින 27යි කියලා. හරි. එහෙම වුණා නම් ඔබේ අඩුම ඔසප් චක්‍රයේ දින ගණන වෙන්නේ දින 27. ඉතින් ඒ 27 කියන අගයෙන් ඔබ 18ක් අඩු කළ යුතුයි. එවිට එනවා අගය 9යි කියලා. අපි බලමු ඔබගේ ඔසප් චක්‍රයේ වැඩිම දින ගණන කීයද කියලා. එහෙනම් ඒ ගණන 32යි. එහෙනම් ඒ 32 කියන අගෙන් ඔබ 11ක් අඩු කළ යුතුයි. එවිට එනවා අගය 21යි කියලා. ඒ කියන්නේ ඔබගේ ඔසප් චක්‍රයේ දින 9 වෙනි දිනත් 21 වන දිනත් අතර තමයි ඔබේ සරු කාලය තියෙන්නේ. මේ සරු කාලය තුල තමයි ඔබේ ඩිම්බ මෝචනය සිදු වෙන්න හැකියාව තියෙන්නේ. මේ කාලය තමයි ඔබේ සරු කාලය. ඉතින් මේ කාලය තුලදී ලිංගික එක්වීමකින් ගැප් ගැනීමක් සිදු විය හැකියි. ඒ නිසා ඔබ කිසිදු ආරක්ෂිත උපක්‍රමයක් භාවිතා නොකර ලිංගික එක්වීම මේ කාලයේදී නොකළ යුතුයි. ඒ වගේම ඔබ දරුවෙක් අපේක්ෂා කරනවා නම් ලිංගිකව එක්වීම සිදු කළ යුතු වෙන්නේ මේ සරු කාලයේදීම තමයි.